කොහොමද? අද දවසේ වීඩියෝ එකටත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අරගෙන ආවේ අපේ නිවාඩු දවසක හවස් වරුවක් උදේ කරන්න තිබුණ වැඩ ටිකත් ඉවර කරලා දවල්ටත් කාලා එහෙම හවස වෙලාව ඉතුරු වුණු නිසා මම හිතුවා චොක්ලට් බ්‍රවුනි එකක් හදන්න. ඉතින් ඒකට මට ඕන වෙන්නේ මෙන්න මේ දේවල් ටික තමයි. ඉතින් මේ දේවල් ලේසියෙන්ම රොමේනියාවේදී මට හොයාගන්න පුළුවන් වුණා. මේ කිසිම දෙයක් රොමේනියාවේ නම් එච්චර මිල අධික දේවල් නෙමෙයි. හරිම ලාභට මේ දේවල් අරගන්න පුළුවන්. ඉතින් බලාගෙන ඉන්නකෝ මම මේක කොහොමද හදන්නේ කියලා. මේක හදන්න ගොඩාක් ලේසි. හරිම ලේසි මේක හදන්න. මුලින්ම මම චොක්ලට් ටිකයි බටර් ටිකයි මෙල්ට් කරගන්න තමයි හදන්නේ. මේ විදිහට චොක්ලට් එක පොඩි කෑලි වලට කඩාගෙන බටර් එකත් පොඩි කෑලි වලට කඩාගෙන මේ ටික මෙල්ට් කරගන්න තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ දෙක ඩබල් බොයිල් ක්‍රමයට මෙල්ට් කරගන්නත් පුළුවන්. මම අද මේ ටික මෙල්ට් කරගත්තේ මයික්‍රෝවේව් oven එකේ දාලා. ඒක හරිම ලේසි නිසා තමයි මම මේ විදිහට බටර් ටිකයි චොක්ලට් ටිකයි දිය කරගත්තේ. මයික්‍රෝවේව් එකේ නම් තප්පර 30ක් විනාඩියක් වගේ ඇතුළත මේ ටික හොඳටම දිය වෙනවා. බටර් එකයි චොක්ලට් එකයි හොඳට නිවෙන්න ඕනේ. මේ විදිහට හොඳට කවලම් කරගෙන ඒක නිවෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන දේවලුත් හරිම ලේසි. ඊට පස්සේ මම දාගත්තා සීනි. මෙතනදී මම දුඹුරු සීනි සුදු සීනි දෙකම පාවිච්චි කරා. මොකද ඒ විදිහට තමයි බ්‍රවුනි එක හදන්න ඕනේ. හැබැයි එහෙම කියලා නියමයක් නැහැ. ඒ වුණාට ඉතින් රස වැඩි කරගන්න පුළුවන් මේ දෙකම පාවිච්චි කරන එකෙන්. ඊට පස්සේ බිත්තරක් දාලා වැනිලා චුට්ටකුත් දාලා මේ ටික හොඳට බීට් කරගන්නවා. මේ ටික ඕවර් බීට් කරගන්න ඕනේ. මේ ටික ගොඩාක්ම බීට් වෙන තරමට තමයි බ්‍රවුනි එක ගොඩාක් සොෆ්ට් වෙන්නේ. ඉතින් හොඳට උපරිමම ගොඩාක් වෙලා මේක බීට් කරගන්නවා. මමත් ගොඩාක් වෙලා බීට් කරගත්තා. ඉතින් ගෙදර නිතරම නිකන් ඉන්න වෙලාවට මම මොනහරි කෑම ජාතියක් හදන්න try කරනවා. හැබැයි ඉතින් බ්‍රවුනි ගොඩාක්ම කන්න හොඳ නැහැ. මේක ගොඩාක්ම පැණි රස වැඩි කෑමක්. කනවා නම් පොඩි කෑල්ලක් තමයි අපි හැදුවට පස්සෙත් කන්න ඕනේ. මෙතනදී පාන් පිටි කොකෝ පවුඩරුයි මම මැෂ් කරගන්නවා. පාන් පිටි ග්‍රෑම් 100කුත් කොකෝ පවුඩර් ග්‍රෑම් 30කුත් තමයි මම පාවිච්චි කරේ. මම ගොඩාක් ලොකු බ්‍රවුනි ප්‍රමාණයක් නෙමෙයි හැදුවේ, පොඩි ප්‍රමාණයක්. මොකද ගොඩාක් හැදුවොත් ගොඩාක් කැවෙන නිසා. එතකොට පොඩ්ඩක් හැදුවොත් පොඩි ප්‍රමාණයක්නේ කැවෙන්නේ. ගොඩාක් මේක පැන් රස කෑමක් නිසා අපි කනකොට උනත් එක කෑල්ලක් තමයි දවසකට කන්න හොඳ. ඒ වුණාට ඉතින් හැදුවට පස්සේ නම් අපිට ගොඩක් කැවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ පාන් පිටි කොකෝ පවුඩරුයි දාලා අපි බීට් කරන්නේ නැහැ. මේ විදිහට හැන්දකින් ෆෝල්ඩ් කරගන්නවා, හැදිගා ගන්නවා එක මතකට.
ඊට පස්සේ මම ඉන්ස්ටන්ට් කොෆී ටිකකුත් මේ විදිහට උණු වතුර ටිකක් දාලා දිය කරලා ඒකත් මේ මිශ්‍රණයටම එකතු කරගත්තා. ඒකිනුත් රස වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මම කියන්න ඕනේ මම මේ බ්‍රවුනි හදන්නේ ගෙදර පළවෙනි වතාවට. මේක ෆුජි බ්‍රවුනි නෙමෙයි, මේක කේක් බ්‍රවුනි එකක්. ඊට පස්සේ එච්චරයි මිශ්‍රණය මම බේකින් ට්‍රේ එකකට දාගත්තා. ඊට පස්සේ මම මේක උඩින් චොක්ලට් චිප්ස් ටිකකුත් ඇඩ් කරගන්නවා. ඒකිනුත් තව චොක්ලට් රස වැඩි වෙන එක තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් බ්‍රවුනි හදන්නේ මේ වගේ කොටු හැඩේ තියෙන විදිහට තමයි. කොටු හැඩයට තමයි බ්‍රවුනිස් කපන්නෙත්. ඉතින් ඒක නිසා මමත් කොටු ට්‍රේ එකක් තමයි පාවිච්චි කරේ. ඒ වුණාට ඉතින් ඒක නැත්තම් අපිට තියෙන එකක්ම හරි බේකින් ට්‍රේ එකකට මේක දාගන්න පුළුවන්. එහෙම නියමයක් නැහැ, එහෙම විශේෂයකුත් නැහැ. ඊට පස්සේ මම මේක oven එකේ දාලා අංශක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 30ක් වගේ තමයි බේක් කරගත්තේ. මේක ඕවර් බේක් කරගන්නෙත් නැහැ. ඇතුලේ පොඩි වෙට් ගතියක් තියෙන්න තමයි බේක් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේක oven එකට දැම්මා. ඉතින් මේ ඉන්නේ අපේ ඒවොන් බබා. ඉතින් එයාටත් අලුත් සෙල්ලම් බඩුවක් හම්බ වුණා. එයා සෙල්ලම් කරනවා. ඉතින් හස්බන්ඩ්ුත් ගෙදර ඉන්න දවසට තමයි ගොඩාක්ම දැන් අම්මට මේ වගේ කෑමක් හදනවා නම් හදන්න පුළුවන්. මොකද ඒවොන් බබාවත් බලාගන්න තියෙන නිසා මේ දේවල් මට තනියම ගෙදර ඉන්නකොට කරන්න බැහැ. හරි අමාරු වැඩක්. ඉතින් විනාඩි 30කුත් ගියා. දැන් මගේ බ්‍රවුනි එක රෙඩි. බ්‍රවුනි ගොඩක්ම ඩිසර්ට් එකක් විදිහට තමයි අරගන්නේ. අයිස්ක්‍රීම් එක තමයි බ්‍රවුනිස් ගොඩක්ම මැච් වෙන්නේ. ඉතින් මම බ්‍රවුනි එක හදලා ඉවරයි. මම මගේ අද හවස් වරුවම කරේ බ්‍රවුනි එක හදපු එක තමයි. දැන් මේක චුට්ටක් නිවෙන්න තියලා කෑලි වලට කපලා රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් අද දවසේ මගේ වීඩියෝ එක බැලුවටත් ඔයාට ගොඩාක් ස්තුතියි. ආයෙමත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.